මේ ඉන්නේ ගුවන් යානයක ඉන්න සුපර්වේදියෙක්. එහෙම නැත්නම් ඉන්ෆ්ලයි ෂෙෆ් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි 2018 දී ඩුබායි ලෝකේ හොල්ලපු පොරක් තමයි ෂෙෆ් ලෝකේ ලංකාවේ නම උඩින්ම තිබ්බ පොරක්. ඒ කවුරුත් නෙමෙයි මගේ අතිජාතික මිත්‍රයා චතුරංග. ඉතින් මේ වෙලාවෙත් උඩ යන ෆ්ලයිට් එකක පොර ඉන්නවද දන්නේ නැහැ. කොහොම හරි මට අද ඔයගලන්ට චතුරංග ගැන කියන්න හිතුනේ. ගොඩක් කට්ටිය එක එක රටවල් වලට ජොබ් වලට යනවා. මේ ඉතාලියේ පවා මේ සුපර්වේදී විදිහට වැඩ කරන කට්ටිය ඉන්නවා. හැබැයි ඒගොල්ලන් ජොබ් එක කරාට ඒගොල්ලන්ට අනිත් පැත්තෙන් කොච්චර ඔපචුනිටිස් තියෙනවද කියලා ගොඩාක් කට්ටිය හොයන්නේ. කොටින්ම කිව්වොත් මම දන්නවා ඩුබායි වල සමහරක් කට්ටිය ගිහිල්ලා මාස කිහිපයක් වැඩ කරලා ආයි ලංකාවට එනවා. යාගේ නොලෙජ් එකට හොඳ නෑ. ඒ කියන්නේ මේ ලොකු එක්ස්පීරියන්ස් තියෙන පොරවල් නෙමෙයි. පොඩි පොඩි උන් ගිහිල්ලා පොඩි දවසක් වැඩ කරලා යනවා මට බෑ කියලා. ඉතින් එහෙම ඉන්නකොට චතුරංගල මේ අපි වගේ ගමෙන් ආපු කොල්ලෝ ලෝකෙටම අපේ ලංකාවේ නම ගෙනින කට්ටිය. ඉතින් මේ ඉතාලිය උනත් මේ ෂෙෆ්ලා විදිහට වැඩ කරන කට්ටියට ඉතාලිය ඕන තරම් කෝසස් තියෙනවා කරලා ඒගොල්ලන්ගේ ඉස්සරහට හොඳ බ්‍රයිට් ෆියුචර් එකක් හදාගන්න. හැබැයි ගොඩක් කට්ටිය හොයන්නේ නැහැ හෝ කිසිම උවමනාවක් නැහැ. anyway අද මම කතා කරන්නේ චතුරංග. මුලින්ම මම කතා කරන්නම් චතුරංගව මට හම්බෙන්නේ ඇට්ලාන්ටිස් එකේ මම වැඩ කරනකොට. ඉතින් චතුරංග ජොයින් වෙන්නේ එක්තරා වෙන රෙස්ටොරන්ට් එකකට ඇට්ලාන්ටිස් එකේ. නමුත් පස්සේ ආ මාරු වෙනවා වර්ල්ඩ් ක්ලාස් මෙන්න මේ ඔසියානෝ කියන රෙස්ටොරන්ට් එකට. ඉතින් මේක දන්න කට්ටිය දන්නවා. මේක ඇතුළට ගියාම දැනෙන්නේ නිකන් මුහුද මැද ඉඳගෙන කෑම කනවා වගේ. ඉතින් මේ පොඩි වීඩියෝ මම පිටිපස්සෙන් දානවා. ඉතින් මේ ෆොටෝ එකේ ඉන්නේ චතුරංගගේ ප්‍රධාන සුපර්වේදියා ප්‍රංශ ජාජකෙක් සහ එයාගේ යාළුවා එතකොට හිටියේ හෙක්ටර්. ඉතින් චතුරංග ෆ්ලයිට් එකකුත් යනවා උඩ. මේක ඉන්නවද දන්නෙත් නැහැ පොර. කොහොම හරි චතුරංග මේ තැනට එන්න මාර කට්ටක් කරනවා. මොකද මම යා ළඟින් ආශ්‍රය කරපු යාළුවෙක් විදිහට චතුරංග මම ප්‍රදීප් මට අමතක කරන්න බෑ මේ මගේ සහෝදරයෝ දෙන්නෙක් චතුරංගයයි ප්‍රදීපයි කියන්නේ මට ජීවිතයේ අදටත් මාර විදිහට සපෝට් එකක් දෙන්න දෙන්නෙක්. ඉතින් කොහොම හරි චතුරංග මේ තැනට එන්න මාර ගේමක් ගහනවා. මට තාම මතකයි චතුරංග ඔසියානියක වැඩ කරනකොට රැයට වැඩට යනවා. මොකද එයාගේ ෂිෆ්ට් එක තිබ්බේ රෑ. උදේ එනවා මේ පාන්දර එනවා. ජිම් එකට යනවා හෙක්ට එක්ක මේ ආයි පැය කීපයක් නිදා ගන්නවා. උදේ කෝස් එකක් කරන්න යනවා. මාර හරිම මේ අමාරු ටයිම් ෂෙඩියුල් එකක් තමයි චතුරංගට තිබිලා. ඉතින් ඒව පාස් කරලා කොහොම හරි මේ 2018 තියෙන මේ කම්පිටිෂන් එක එමිරේට්ස් මට අමතකුණා මම පොඩ්ඩක් සයිඩ් එකකින් දාන්නම්. ඉතින් කොහොම හරි මෙන්න මේ කම්පිටිෂන් එකට ඩුබායි වල තියෙන හොටෙල්ස් වලින් මම හිතන්නේ 90ක් 95ක් විතරම මේකට ඉන්න හොඳම වැඩෝ තමයි එන්නේ. එතකොට චතුරංග මට විදිහට මතක විදිහට හිටියේ මේ CDP කියන ලෙවල් එකේ. දන්නවනේ කොමි 1 කොමි 2 කොමි 3 CDP ඊට පස්සේ ඔහොමම ලෙවල්ස් තියෙනවනේ. කොහොම හරි අනිත් දේ කියන්න ඕනේ මම ෂෙෆ් කෙනෙක්වත් මම මේ රෙස්ටොරන්ට් එකක වැඩ කරපු කෙනෙක්වත් නෙමෙයි. ඒකින්ද මට ඔය මේ CDP අනම්මනම් කියනකොට පොඩ්ඩක් එහෙම වෙලා ඇති. කොහොම හරි මොකද මම රිටේල් ෆීල්ඩ් එකේ වැඩ කරපු කෙනෙක්. නමුත් මගේ ගොඩාක් යාළුවෝ ඇවිල්ලා ෂෙෆ්ලා එහෙම නැත්නම් ඔය රෙස්ටොරන්ට් එකට ඇට්ලාන්ටිස් එකේ වැඩ කරපු සෙට් එක තමයි. ප්‍රදියා අමේෂ් ෂෙෆ් උමේෂ් අසේල මල්ලි රොෂා මේ කට්ටිය ඔක්කොම ෂෙෆ්ලා මගේ යාළුවෝ ඔක්කොම ගොඩාක් කට්ටිය මම විතරයි මේ වෙනම ෆීල්ඩ් එක සේල්ස් ෆීල්ඩ් එකේ හිටියේ. චතුරංග මට මතක හිටියේ CDP. චතුරංග 2018 දී ඔච්චර වැඩ සහභාගී වෙන කම්පිටිෂන් එකේ චතුරංග බෙස්ට් ටයිටල් එක වින් කරනවා. ඒක කරා විතරයි බුම් ගාලා මෙයාව මාර ෆේමස් එක මාර එක ලේසි නෑ. මොකද ෂෙෆ්ලා 1500ක් 1600ක් විතර කම්පිටිෂන් එකට මේ ජොයින් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔක සතියක් එකමාරක් විතර මං හිතන්නේ ඕක යනවා. ලයිව් කුකින් කරන්න තියෙනවා. එක එක දේවල් ගොඩක්. කොහොම හරි චතුරංග මට මතකයි චතුරංග මේකෙන් පස්සේ ජර්මන් වල ටුවර් එකක් හම්බ වෙනවා චතුරංගට. ඇට්ලාන්ටිස් එකේ චතුරංග ගැන සෑහෙන කතා වෙනවා. මට තාම මතකයි අපි සර්විස් ටනල් එකේ මං ඇවිදගෙන ඔෆිස් එකට යනකොට චතුරංගගේ ෆොටෝස් මේ දෙපැත්තේ ගහලා තිබ්බා. ඉතින් චතුරංග මේකට මං කිව්වේ නිකන් නෙමෙයි මේක මාර ගේමක් ගහලා ගත්තේ. චතුවා මට මතකයි අපේ ඔෆිස් එක ළඟමයි චතුවාගේ කිචන් එක තිබ්බේ. සමහර කෙනාට මට චතුවා දකිනවා දුවනවා දුවනවා අද්දට උනත් මං හිතන්නේ චතුවාගෙන් ඇහුවත් එහෙම ඒ කිචන් එකේ ඕන කෑමක් හදන චතුවාගේ මොලේ තියෙන ඕක ගැන. කොහොම හරි මේ 2018 දී ඔන්න චතුරංගට මේ කම්පිටිෂන් එක වින් කළා. ටික දවසකින් මෙන්න මේ අදාළ ගුවන් යාන ආයතනේ චතුරංගට හම්බ වෙනවා. ඉර අවුවත් හොඳටම මගේ මූණට වැටෙනවා. ඒකත් කමක් නැහැ. දරාගෙන මම කොහොම හරි මේ වීඩියෝ එක කරනවා. චතුරංගට හම්බෙනවා මෙන්න මේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධ ගුවන් යානා සමාගමක ඉන්ෆ්ලයි ෂෙෆ් කෙනෙක් විතර වැඩ කරන්නේ. ඒ වෙලාවේ තමයි මමත් දැනගන්නේ මෙන්න මෙහෙම මේ පොසිෂන් එකක් තියෙනවා කියලා. මම එතකන් දැනගෙන හිටියේ නෑ. ඉතින් ඒ කාලෙදිම ඒ අදාළ ගුවන් යානා ආයතනයේ වැඩ කරන චතුරංගගේ අනාගත සහකාරියත් ඇයට නෙවෙයි ඔහුට හම්බෙනවා. ඉතින් ශම්මික නංගවත් අමතක කරන්න බෑ. මොකද එයා ඊට පස්සේ දෙන සපෝට් එක මාරයි චතුරංගට. මොකද චතුරංග මේකට ජොයින් වෙන හරියටම කොරෝනා කාලෙදී. එතකොට කොරෝනා කාලෙදී ජොයින් වෙලා චතුරංග යනවා වැකේෂන් එකකට ලංකාවට. ඒ ගිය වෙලාවේ චතුවා ඇක්සිඩන්ට් එකක් කළා. චතුරංගගේ අතක් හොඳටම ඩැමේජ් වෙනවා. මට තාම මතකයි ඒ නංගි
චතුවව ඒ වෙලාවේ ලංකාවෙන් ඒ රටට යන්න තිබ්බ අන්තිම ෆ්ලයිට් එකේ සීට් එකක් දාලා කොහොම හරි හෙට ගෙන්න ගන්නවා ට්‍රීට්මන්ට් කරන්න. ඊට පස්සේ ඒක චතුරංගගේ වාසනාව සහ අවාසනාව දෙකම සෙට් වෙන තැන. මොකද චතුරංගට ඒ කාලේ තුල අර එයා ලිෆ්ට් එකක් නැති වෙනවනේ ලෝකේ. ඒක හොඳ chance එකක් වෙනවා චතුරංගට අත සනීප කරගන්න. ඉතින් එයාගේ wife පුදුම support එකක් දෙන්නේ. මට මතකයි අපි ඒ දවස්වල දිගට අරහට කතා කරනවා. ඉතින් මොකද අපිටත් වැඩ නැහැනේ ඩුබායි වල. රූම් එකේ හිටින්න. ඉතින් චතුරංගේ අමාරු කාලේ පාස් කරලා කොහොම හරි ඉතින් එයාගේ ජොබ් එක අදටත් පරිස්සමෙන් හොඳට කරනවා. ඒ රස්සාව අපි නේද ගුවන් යානා සේවිකාවක් එහෙම නැත්නම් ගුවන් යානයක වැඩ කරනකම විශේෂයෙන් එයා හොස්ටස් කෙනෙක් කිව්ව ගමන් හිතන්නේ අපිට තේ අල්ලනුම් අපිට කෑම එක ගෙනල්ලා දෙනවා. ඒ අපි දකින දේනේ. ඊට අමතරව මේගොල්ලන් සෑහෙන දේවල් වලින් මාර් වෙල් ට්‍රේන් කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලන්ට ෆ්ලයිට් එක ගැන ලොකු දැනීමක් තියෙනවා. කෙනෙක්ට අසනීපයක් වුණොත් ඒකට කොහොමද ෆස්ට් ඒඩ් දෙන්නේ? මේවා විතරක් නෙමෙයි ඒගොල්ලන්ට මාර විදියට ඒ ගැන මේ ලොකු ට්‍රේනින් එකක් තියෙනවා. අපි හිතුවට මේ අපිට ගෙනල්ලා මේ කෑම එක බෙදනවා මේක දෙනවා. ඒ තනතුරක් ගන්න ඒකේ වැඩ කරන කට්ටිය නැත්තම් මේ වෙලාවෙත් ඒ වෙනුවෙන් වේස මහන්සි වෙන කට්ටිය දන්නවා. යා හොස්ටස් කෙනෙක් වෙන්න හරි කොච්චර මහන්සි වෙන්න ඕනද. ඉතින් චතුරංගේ ඉන්ෆ්ලයි ෂෙෆ් කෙනෙක් විදිහට ජොයින් වෙනවා. මම හිතන්නේ චතුරංගටත් මේ ට්‍රේනින් ටික ඒ විදිහටම හම්බෙනවා. ඉතින් මට අද ෆයිනලි කියන්න ඕනේ මේ වීඩියෝ එකට හොඳ සපෝට් එකක් ආවොත් අනිවාර්යෙන් චතුවත් එක්ක එකතු වෙලා මම ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්නම් මේ වගේ පොසිෂන් එකකට කොහොමද ඇත්තටම ඇප්ලයි කරන්න නම් කියලා මගෙන් අහනවට වඩා හොඳම දේ ඔයගලන්ට Google එකේ සර්ච් කරන්න පුළුවන් එහෙම නැත්නම් YouTube එකේ බලන්න කොහොමද මේ ඉන්ෆ්ලයි ෂෙෆ් කෙනෙක් විදිහට ඇප්ලයි කරන්න කියලා ඕන තරම් විස්තර තියෙනවා. ඉතින් අර මට කියන්න ඕනේ අපේ වැඩ කරන මේ ඉතාලියේ වුණත් ෂෙෆ්ලා විදිහට ඕන තරම් කට්ටිය වැඩ කරනවා. හැබැයි මේ ඉතාලියේ තියෙන ෆ්‍රී කෝසස් කරලා ඒගොල්ලන් පොඩ්ඩක්වත් උත්සාහ කරන්නේ නැහැ. ගොඩක් කට්ටිය තමුන්ගේ අයි නොලෙජ් එක වැඩි කරගන්න. අතනින් හම්බෙන එක්ස්පීරියන්ස් එක විතරයි. ඉතින් චතුරංග ඔය දෙකම ගානට බැලන්ස් එකේ කරපු හින්දා තමයි අද මේ වගේ හොඳ තැනකට ගිහිල්ලා වැඩ කරන්නේ. ඒ විතර නෙමෙයි මං හිතන්නේ ලංකාවේ රජයෙන් උනත් මේ වගේ කට්ටිය හොයලා ඒගොල්ලන්ගෙන් දේවල් ගන්න ඕනේ අපේ රටට. බලන්න ලංකාවේ රෙස්ටොරන්ට්ස් කොහොමද කරන්නේ කියලා. සමහරක් ඒවා කෑම කන්න බෑ. මම සමහරක් රෙස්ටොරන්ට්ස් වල දැකලා තියෙනවා මේ ලයිව් මේ වීඩියෝ දානවා. අර හાર્ඩ්වෙයාර් වල තියෙන මේ හෙවි ටියුටි වැඩවලට පාවිච්චි කරන ග්ලව්ස් දාලා තමයි කෑම වලින් වැඩ කරන්නේ. ඉතින් මේ මිනිස්සු දන්නේ නැතිකම. චතුරංග මේ වගේ තැනකට ගියේ කොහොමද කියන එක මම හොඳට දැක්කා. එයාගේ මහන්සිය සහ කැපකිරීම ඕගලනොත් ඩුබායි වල හරි ඉතාලියේ හරි ලංකාවේ හරි වැඩ කරනවා නම් අර එකම තැනකට සීමා වෙලා කොටු වෙලා අර ලිඳේ ඉන්න ගෙබ්බා වගේ පුරුදු වෙන්න එපා. ගොඩක් වෙලාට හිතන්න බලන්න think out of the box. මේ ඉතාලියේ ගොඩක් කට්ටිය ඔන්න දැන් කිව්වා මට බැනගෙන යයි. ගොඩක් කට්ටිය එක තැනක එක සීමාවක එක රේන්ජ් එකේ හිර වෙලා ඉන්නවා මිසක් මේකෙන් එළිය හොයන කට්ටිය ඉන්නේ හරීම කීප දෙනෙක්. ඉතින් එහෙම වෙන්න එපා. මේ ලෝකයේ අද ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තින්නේ. කොහොම හරි මට ඕගලන්ට කියන්න ඕනේ මේ වගේ වෘතීන් තියෙනවා මේ වගේ දේවල් හොයන්න ඕගලන්ගේ අනාගතය වෙනුවෙන් මහන්සි වෙන්න කවුරු මොනවා කිව්වත් ඔයාට බෑ කියයි කරන්න බෑ කියයි ඕක කොහොම කරලා හරියන්නේ නැහැ කියයි බෑම කියයි. හැබැයි ඔයා දන්නවනම් ඔයාට පුළුවන් කියලා believe yourself and do it. That's it. Ciao. දැන් මට බනින්න